අර තවත් තකබූරුවෙක් මන් දැක්කර අර මොකක්ද අර මේ වීඩියෝ එක දැන් මේ කළා බුද්ධ පුත්‍රයෙක් හැටියට අර රාජාංගනය කියන අර කළු තලිය අර සිවුර භාවිතා කරන YouTube වල ඇඩ් කරනවා. මේක මහානායකහඳුනේ ඔයගොල්ලෝ මේ මොකද මේ කරන්නේ? ඒකම මතක් කරන්න ඕන මේ මාලිමාවේ මහත්තුරු දැන් මේ වෙනකොට නොයෙකුත් ආකාරයේ මරු කියමින් යනම නොයෙකුත් ආකාරයේ අපහසු පාස වලට. අපි ජනාධිපතිතුමාට කියන මෙන්න මොකොන් ටික මැදලා දාන්න. මේගොල්ලෝනේ කියන්නේ මයික් ඉස්සරහා ඒගොල්ලෝන්ගේ වැඩ පෙන්නනවා ඒගොල්ලෝන් ප්‍රායෝගිකව වැඩ කරන්න කියන්නේ. අද ඒගොල්ලෝ කට ඇරියොක් කියන්නේ බොරු. කට ඇරියොක් කියන්නේ මේ කතාව. ඒකෙදී මම මේ වෙලාවේ හොඳ කතාවක් කියන්න තියෙන මොකද මේක නොකිය බෑ. ඒක තමයි අපේ මේ බුද්ධ පුත්‍රයෝ මේ බුදුරජාන් වහන්සේගේ චීවරය දරාගෙන ඔවුන්ට තියෙන කාර්යභාරය තමයි බෞද්ධ ජනතාව සහ අනිකුත් මේ රටවැසියෝ නිවැරදි ක්‍රමවේද දක්වා රැගෙන යාම. මේ බුදුදහම අනුව. ඒතර අපි දැක්ක පහුගිය කාලේ මිහින්තලේ ඔය අපේ හාමුදුරුවෝයි අපේ පාහියංගල හාමුදුරුවෝයි අජිත් ප්‍රේමදාසගේ වේදිකාව ඉදගෙන කිව්වා බුදු අම්මේ මේ ආණ්ඩුව මාලිමාව ආණ්ඩුව ආවොත් ගන්ටාර සද්ද තියා පොල්තෙල් පහනක්වත් පත්තු කරා ඉවරයි. එහෙම කියලා මේ රටේ බෞද්ධ ජනතාවගේ උපාසකම්මල සාදුකාර මැද අර වේදිකාව රැව් පිළිරැව් දුන්නා. අපි දැක්කා ඊයේ පෙරේදා මහා මහේන්ද්‍ර ප්‍රසාදිනී කියලා සම්මානයක් දෙන ජනාධිපතිවරයාට ඒ වලවා හැංගුණායේ ධම්මරත්න හාමුදුරුවෝ අර පාහියංගල හාමුදුරුවෝ. එතකොට මේගොල්ලෝ එක්කෝ සූරු ඇරලා අලුතෙන් මහාන වුණාද? එහෙම නැත්නම් නිකාය වෙනස් වුණාද? එහෙම නැත්නම් මේගොල්ලෝ තවදුරටත් චීවරය දරාගෙන සිටීම සුදුසුද? ජනාධිපතිතුමාට විල්ලැජ්ජා නැති වෙන්න පුළුවන්. හැබැයි යකෝ මේ හාමුදුරුවෝ විල්ලැජ්ජා තියෙන්නේ අපි මෙච්චර අපහාස කරලා උපාස කරන මිනිස්සු නේද කියලා මේ. ඒතර මේගොල්ලන්ට මේ සිවුර දාලාගෙන එහෙම කරන්න පුළුවන්ද? අර තවත් තකබූරුවෙක් මන් දැක්කර අර මොකක්ද අර මේ වීඩියෝ එක දැන් මේ කළා බුද්ධ පුත්‍රයෙක් හැටියට අර රාජාංගනය කියන අර කළු තලිය අර සිවුර භාවිතා කරන YouTube වල ඇඩ් කරනවා. මේක මහානායකහඳුනේ ඔයගොල්ලෝ මේ මොකද මේ කරන්නේ? මේගොල්ලෝ අනිතරම් බොරු කියන දීලා මිනිස්සුන්ව මගවලා අන්තිමේදී තමන්ගේ වාසියට හොයියා. අර වරක් යන්දොත් කැලණියේ කරපව නෑරේ වගේ පාහියංගල් ළඟ තියන් තමයි මහාමාන්‍ය දුන්නේ. මහේන්ද්‍ර. හරිද? ඒ නිසා මේවා හරි වීරු කතා බෞද්ධ හැටියට අපිට ඇත්තටම හරිම කේන්තියක් ඇති වෙනවා මේ බෞද්ධ චීවර දාගෙන මුම් මේ කරන වීරු වලට. ඒ නිසා අපි මේ වෙලාවේ කියනවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පොසොන් එකට দমনය කරගත්තා මිහිඳු මහරහතන් වහන්සේ වැඩි මිහින්තලාවේ නායක හාමුදුරුවෝ. හැබැයි ඒකේ ඓතිහාසික අවස්ථාව තමයි පොසොන් පොහොය දවසේ මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ඇවිල්ලා දේවානම් පැතිස්ස මුවෙක් පස්ස යනකොට ඔහුවට ධර්ම අවබෝධ ලබා දුන්නාසේ. ඒක අනිත් පැත්ත වුණා ජනාධිපතිවරයා මිහින්තලේ වර්තමාන භාරකරුට දහම් දැනුම ලබා දීලා দমনය කරගෙන නැවත උන්වහන්සේව නැවත මහාන කිරීම ලක් කරාගෙන තමයි අපිට මේ අවස්ථාවේ කියන්න වෙන්නේ.